අයිබෝවන් රජයේ තරඟ විභාග ලිවීමට බලාපොරොත්තු වෙන ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාෂාව සහ අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ එන සාරාංශයේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. සාරාංශය විවිධාකාරයෙන් එන්න පුළුවන්. එක ක්‍රමයක් තියෙනවා කෙටි ඡේදයක් දීලා. ඒක සාරාංශ කරන්න කියලා ඒත් එක්කම අර්ථ විවරණය කරන්න කියලා අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒත් එක්කම තව එකක් තියෙනවා ඡේද දෙකක් හෝ තුනක් දීලා. ඒ ආශ්‍රයෙන් තුනෙන් එකක් වනසේ සාරාංශ කරන්න කියලා. එහෙම නැත්නම් යම් කිසි වචන සංඛ්‍යාවක් දීලා වචන 80ක් 100ක් 120ක් වශයෙන් වචන සංඛ්‍යාවක් දීලා ඒ වචන සංඛ්‍යාවට අනුව සාරාංශය කරන්න කියලා. ඉතින් කොහොම කරත් සාරාංශයේ අපිට පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ පිළිගත් ක්‍රමවේදයට කෙටි සාරාංශ සහ දීර්ඝ සාරාංශ අපිට සාරාංශකරණය කරන්න වෙනවා. ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නේ මේ දීර්ඝ සාරාංශයක් ඡේද දෙක තුනක් ආශ්‍රයෙන් සිදු කරන සාරාංශය කොහොමද කරන්නේ? ඒකේ කළ යුතු සහ නොකළ යුතු දේ සාරාංශකරණයේදී කළ යුතු සහ නොකළ යුතු දේ මොනවද කියන එක සම්බන්ධයෙන් අදහස් කිහිපයක් බෙදා ගන්න. සාරාංශකරණයේදී අපි කළ යුතු දේ පළවෙනි පියවර විදිහට අපි හඳුනාගත්තොත් පළවෙනියටම අපි මේ සාරාංශයේ දෙපාරක් තුන්පාරක් ඔබ කියවිය යුතුයි. සාරාංශය කියවලා ඒ සාරාංශයේ තියෙන මූලික අදහස ඔබ අවබෝධ කරගන්න. ඊට පස්සේ මේ මූලික අදහසට උදව් කරන සහයෝගය දෙන වෙනත් අදහස් තියෙන්න පුළුවන්. අන්න ඒ කියවෙන ප්‍රධාන කාරණා ටික ඔබ අඳුනාගත යුතුයි. මෙන්න මේ අඳුනාගත්ත මෙන්න මේ මූලික අදහසට එකඟ වෙන කාරණා ටික පළමුවෙන්ම මොනවාද කියන එක අවබෝධය යුතුව ඡේදයට අදාළව අඳුනා ගැනීම තමයි පළවෙනි පියවර. මේදී ඔබ විසින් නොකළ යුතු කීපයක් තියෙනවා. නොකළ යුතු දේවල් කීපයක් එකක් තමයි ඔබට සංඛ්‍යා ලේඛන දත්ත වර්ෂවල අදහස් ඒත් එක්කම උපමා රූපක උපමේය උදාහරණ ප්‍රස්තාපිරළු මෙන්න මේ වගේ දේවල් ඔබ විසින් මේ සාරාංශයේ ඔබේ සාරාංශයෙන් අයින් කළ යුතුයි. පළවෙනි පියවරේ අපි අඳුරගත්ත මෙන්න මේ මූලික කරුණු ආශ්‍රය කරගෙන අපි දෙවෙනි පියවර ගොඩනගනවා. දෙවෙනි පියවරේදී අපි මේ අඳුරාගත්ත මූලිකම කාරණා පදනම් කරගෙන එක ඡේදයක් විදිහට සාරාංශයක් අපි ලියනවා. දෙවෙනි පියවරේදී අනිවාර්යයෙන්ම බලන්න ඕනේ පළවෙනි පියවරේදී අඳුරාගත්ත කාරණා උඩයට මාරු කරලා අවශ්‍ය නම් එකම ඡේදයක් විදිහට ෆ්ලෝ එක එහෙම නැත්නම් මේ ඡේදයේ ගලා යෑමට නැත්නම් මේ ඡේදයේ ජීව ගුණයට හානියක් නොවන විදිහට අපි ලියන්න ඕනේ. ඒක තමයි දෙවෙනි පියවරෙන්. දෙවෙනි පියවරෙන් ලියනකොට විශේෂයෙන්ම අපි මතකයේ තබා ගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ අදහස වෙනස් වෙන්න බෑ. අදහස ඒ විදිහටම තියෙන්න ඕනේ. හැබැයි අපේ වචන වලින් සරල භාෂාවෙන් ඒක අපි කියන්න ඕනේ. ඒක පළවෙනි එක. දෙවෙනි එක මේ ඡේදයේ ව්‍යාකරණ, නිවැරදි ව්‍යාකරණ අපි ලියන්න ඕනේ. තුන්වෙනි එක පද බෙදීම හා විරාම ලක්ෂණ පද බෙදීම හා විරාම ලක්ෂණ නිවැරදිව තියෙන්න ඕනේ. හතරවෙනි එක මේ වචන සංඛ්‍යාව නියමිත ගානට තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාරණා දෙවෙනි පියවරදී සැලකිලිමත් වෙලා මේ කාරණා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා ඔබ ඡේදය ලියුවොත් අනිවාර්යයෙන්ම ඔබට මම හිතන්නේ හොඳ ඡේදයක් හොඳ සාරාංශයක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අපි ලියන සාරාංශ අපි ලියාගෙන ගියපුවාම විභාග අපේක්ෂකයෝ ලියාගෙන ගියපුවාම ඒක අහලා තියෙන ප්‍රශ්නෙට අහලා තියෙන ඡේදයේ ගැඹෙලා තියෙන අදහසට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහසක් වෙන සාරාංශ ගොඩක් වෙලාවට ලියනවා. ඒක සාමාන්‍යයෙන් අලුතෙන් නවක විභාග අපේක්ෂකයෝ ඉන්නවා නම් අලුතින් ලියන අය විභාග ලියන අයට මුණ දෙන්න ගැටලුවක්. ඉතින් මේක වළක්වා ගන්න නම් ඔබ නිතර මේ වගේ සාරාංශ ලියන්න ඕනේ. ඉතින් මේ විදිහට මම කියපු විදිහට පළවෙනි පියවරෙන් අඳුරගෙන දෙවෙනි පියවරෙන් මේ විදිහට නිවැරදිව අන්න අර කියපු කාරණා සැලකිලිමත්ව ඔබ එක ඡේදයක් විදිහට සාරාංශය ගොඩනගනවා නම් මම හිතන්නේ ඔබ 75% සාර්ථකයි. තුන්වෙනි පියවර විදිහට සාරාංශයේ අපි විශේෂයෙන්ම වැදගත් හිතන්න ඕනේදී මේ තුන්වෙනි පියවරේ ලියන අපි සාරාංශය තමයි අපි විභාග උත්තරපත්‍ර පරීක්ෂකවරයාට ලබා දෙන්නේ. ඉතින් මේ උත්තරපත්‍ර පරීක්ෂකවරයාට ලබා දෙන සාරාංශය අපි පිරිසුදුව නිවැරදිව ව්‍යාකරණානුකූලව ක්‍රමානුකූලව ලබා දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි දෙවෙනි පියවරෙන් කරන්න ඕනේ කටු වැඩ
මූලික වැඩසටහන් ටික ඔක්කොම කරලා තුන්වෙනි පියවරට මේ සාරාංශය අරන් යන්න ඕනේ. ඉතින් මං හිතනවා මේ තුන්වෙනි පියවරට අරන් යනකොට ඒකේ ව්‍යාකරණ දොස් රහිතව නියමිත වචන සංඛ්‍යාවට නියමිත ආකෘතියට ලියන සාරාංශයක් අපි ලබා දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාරණා ගැන සැලකිලිමත් වෙලා කවුරු හරි විභාග අපේක්ෂකයෙක් සාරාංශය ලියනවා නම් ඒ විභාග අපේක්ෂකයාට සාරාංශයෙන් ඉතා ඉහළ ලකුණකට යන්න පුළුවන්. අක්ෂර වින්‍යාසය, පද බෙදීම්, විරාම ලක්ෂණ සහිත ව්‍යාකරණ, වාක්‍ය රටා, සරල බව, අදහස නිවැරදිව ගැබ්වීම, ඊට පස්සේ තෝරාගත් අදහස නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම, මෙන්න මේ කාරණා හරහා ඔබ ඔබේ සාරාංශයේ උපරිම ලකුණු කරා ඔබ එක් කරගෙන යනවා. ඉතින් මං හිතන්නේ මේ මූලික දේවල් ටික ඔබට තේරෙන්නේ නැති කියලා මං විශ්වාස කරනවා. ඊළඟට අපි සාරාංශයකින් ප්‍රායෝගිකව කොහොමද සාරාංශයක් ලියන්නේ කියන එක සාරාංශයක් අරගෙන ක්‍රමයෙන් පියවර 3ට අදාළව ගොඩනගමු. බොහොම ස්තුතියි.